ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනකොට ඇත්තටම දැනගෙන හිටියේ නෑ මගේ බබාට මෙච්චර දැනුමක් ලැබෙයි කියලා. මම සම්බන්ධ කර ගොඩක් දැනගෙන සර්ව දැනගෙන සම්බන්ධ කරේ නෑ. පස්සේ සර් මේ ඉගෙනුම කටයුතු කරගෙන යනකොට තේරුම් ගත්තා සර් ඇත්තටම ළමයින්ට කී කරුවේ හැමදේම කියලා දෙනකොට ළමයා හැමතිස්සෙම ඒ සම්බන්ධව උනන්දුවක් දක්වුවා. ඊට පස්සේ අපි තේරුම් ගත්තා ස්මාර්ට් ජූනියර් වැඩසටහනට ගොඩක් කැමතියි කියන එක. මම ඉදිරියටත් මේ ළමයා ඒ ස්මාර්ට් ජූනියර් ප්‍රෝග්‍රෑම් එක හා සම්බන්ධ කරලා ළමයේ අනාගතයේ හොඳ දෙයකට සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්ට මේ වගේ ළමයින්ට දැනුමක් ලබා දීලා ඉදිරියට යන්න ශක්තියක් මේ කියන ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා සර්ට. ස්මාර්ට් ජූනියර් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම පොඩි ළමයින්ට ක්‍රියේටිව් වැඩක් කරලා තියෙනවා සර්. සමිත් සර්ගේ ඇත්තටම හොඳ මේ සංකල්පයකට හදිච්ච මේ ප්‍රෝග්‍රෑම් එක. මේ කුඩා අවධියේදීම මේ ටූල්ස් ටික සතියට ඉගෙනගෙන මේ කට්ටියගේ අනාගතයට අවශ්‍ය කරන AI knowledge එක robotics MS packages ගැන හොඳ knowledge එකක් දීලා තිනවා. සීසන් 1 එක දැන් ඉවර වුණා. ඒකේ අද අපිට සර්ටිෆිකේට් හම්බුණා. ළමයි ඇත්තටම හොඳින් මේ ඔක්කොම ටික ඉගෙනගෙන තිබුණා. Thank you sir. අපි දෙවනි සීසන් එකටත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. සර්ගේ මේ ස්මාර්ට් ජූනියර් ප්‍රෝග්‍රෑම් එකට අපේ දුව මුලින්ම සම්බන්ධ වුණා. එයා ගොඩක් කැමැත්තෙන් ආවා. කිසිම දැනුමක් තිබුණේ නැහැ. දැන් දරුවෝ ගොඩාක් උඩට මේ කම්පියුටර් පිළිබඳ දැනීම ගොඩාක්ම හොඳයි. ඉතින් මම අනිත් අයටත් ජොයින් වෙන්න කියලා මේ ආරාධනා කරනවා සර්ගේ මේ ස්ටේජ් 2 ප්‍රෝග්‍රෑම් එකට. නවීන තාක්ෂණයේ ජය ගන්න තොරතුරු තාක්ෂණයේ නවීන ප්‍රතිපදවල සියල්ල පිළිබඳව මේ ස්මාර්ට් ජූනියර් පාඨමාලාවෙන් ආවරණය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳටම දන්නවා. තොරතුරු තාක්ෂණය සම්බන්ධ අද නවීන ලෝකයේ තියෙන සෑම පැතිකඩක් පිළිබඳව මඟ පෙන්වීමක් දරුවන්ට ස්මාර්ට් ජූනියර් පාඨමාලාවෙන් ලබා දුන්නා. ඒකට වඩා ඉතාමත්ම මේ හොඳ කෝස් එකක් මේක. ඉතාමත්ම ළමයි ඉතාමත්ම ආසාවෙන් මේ අපේ චමිත් සර් එක්ක මේ කෝස් එක ෆලෝ කරනවා. මේ අද ඇත්තටම මේගොල්ලෝ ඊටවට වඩා සතුටු වුණා. මේ තිබිච්ච ඉවෙන්ට් එකට සාකච්ඡා ගත්ත ඉතාමත්ම සතුටු වුණා. මේ ඊටවටත් වඩා සර්ගේ අරමුණ මේ අපි අද තමයි ඇත්තටම මේ කෝස් එකේ අරමුණ මොකක්ද ඒ ටික ඔක්කොම දැනගත්තේ. ඉතාමත්ම තිරසාර විදියට සර් එක කරනවා. මේ සර්ට සුබ පතනවා. අපි ඉස්සරහට අපි සර්ත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ ටික තමයි අපිට මේ දැනට කියන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට අපි ඊට වඩා හොඳ දේවල් කරන්න අපි සර්ත් එක්ක බැඳිලා ඉන්නවා.